පූර්ණහානි වන්දි ගෙවීම අපේ පූර්ණහානි 254ක් වාර්තා වුණා. වන්දි ලබා දීමට හැකි ඉන්නවා අපිට 180ක්. ඒ 180න් අපි පළමු වාරකේ නිදහස් කරලා තියෙනවා 48කට නිවාස මිලදී ගැනීමට හා පළමු වාරකේ විදියට ගෙවීම් කරලා තියෙනවා මිලියන 114ක්. ඒකේ ඊට මේ අයිතිය සම්බන්ධව අර කලින් සඳහන් කරා වගේ ගැටලු තියෙනවා 22ක්. ඒකම වතු නිවාස 16ක් තියෙනවා ඒකේ පූර්ණහානි වෙලා. එතකොට පවුලට අයත් වෙනත් නිවසක් තියෙන සිද්ධිය මත දෙකක්. ඒකම වෙනත් ගැටලු හේතුවෙන් කටයුතු කිරීමට නොහැකි නිවාස සංඛ්‍යාව 6ක්. නැවත පදිංචිව සම්බන්ධව මෙතෙක් තමන්ගේ තීරණය දැනුම් දුන්නේ නැති ඉන්නවා 28 දෙනෙක්. ඒකම පූර්ණහානි අතරේ මේ වෙනකොට ගෙවීම් කිරීමට ගැටලු තියෙනවා. එතකොට ඒ ටික එකතු වුණාම 74ක් 180කට ගෙවන්න පුළුවන්. ඒ 180න් හානියටපත් වෙච්ච නිවස තිබ ස්ථානයේම ඉදි කරන්න පුළුවන් ගෙවල් තියෙනවා 31ක්. ඒකෙන් 27කට මේ වෙන විට මුදල් නිදහස් කරලා තියෙනවා පළවෙනි වාරිකයේ. Tamanට අයිති වෙනත් ඉඩමක ඉදිකරන්න කැමති හැකියාව තියෙන 17 දෙනෙක් ඉන්නවා. ඒකෙන් 8 දෙනෙක්ට අපි මුදල් නිදහස් කරලා තියෙනවා. රජ ඉඩමක නිවසක් ඉදිකරන්න බලාපොරොත්තු වෙන 70ක් ඉන්නවා. ඒකෙන් 7 දෙනෙක්ට නිදහස් කරලා තියෙනවා. නිවස සහිත ඉඩමක් මිලදී ගන්න 48 දෙනෙක් කැමතියි. ඒකෙන් 6 දෙනෙක් නිවස මිලදී අරන් තියෙනවා. ලක්ෂ 5ක් දීලා ඉඩමක් මිලදීගෙන ඉතුරු මුදලින් නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන 5 දෙනෙක් ඉන්නවා. තාම ආදාළ ලිපි ලේඛන සම්පූර්ණ වෙලා නැහැ. ඊට අමතරව වෙනත් ප්‍රාදේශීයකම් කොට්ටාස වලට පදිංචියට අදහස් කරන 9 දෙනෙක් ඉන්නවා. ඒ ගැටලු ටික තමයි තියෙන්නේ. නැත්නම් අනිත් 100 මේ 180 මේ විදිහට තමයි එන්නේ. මොකක්ද එතන තව එතන අපිට මෙතන ප්‍රධානම සිද්ධිය තියෙනස මේ රජයේ ඉඩමක නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙන 70යි හා ඊට පස්සේ අධ්‍යවදානම් හේතුවෙන් අපිට නැවත රජයේ ඉඩම් වල පදිංචි වෙන්න බලාපොරොත්තු වෙන පිරිසක් තියෙනවා. ඒක ඉස්සරහ ස්ලයිඩ් එකේ තියෙනවා. මේගොල්ලන්ට අපිට ඉඩම් විදියට අපිට ප්‍රධාන වශයෙන් LRC ඉඩම් හා අපිට තියෙන සාමාන්‍ය රජ ඉඩම් වලට අමතරව LRC ඉඩම් හා වැවිලි අමාත්‍යාංශය යටතේ වතු සමාගම් සතු ඉඩම් නිදහස් කර ගැනීමේ කටයුතු ටිකක් තියෙනවා. ඒකස උකුවෙල තියෙනවා අපිට ඉඩමක් අක්කර 21ක් පමණ තියෙන මේ ඒක අපි දැනට නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලැස්මත් එක්ක කට්ටි සැලැස්මක් හදන්න අපි මිනින්දොර දෙපාර්තමේන්තුවේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව LRC ඉඩම් දෙකක් තියෙනවා සර්. මේ උකුවෙල තියෙන පවුල් 20 අපිට පදිංචි කරන්න පුළුවන්. සර්රෝදේ වරකන්ද වත්ත කියන ඉඩමයි එනසල් මඩ කියන ඉඩමයි. ඒ දෙකේ නිදහස් කිරීම කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒකම ඇල්කඩු ප්ලාන්ටේෂන් එකට අයිති වෙනස රත්වත්ත වත්ත කියන එක. එතන අක්කර 20ක් පමණ තියෙනවා. අපි ඒක ඉල්ලීමක් කරා. ඊට අමතරව රත්වට ඉන්න පිරිස පදිංචි කරන්න පුළුවන් සර්. SPC එකේ ඕවලවත්ත ආපුගස් පිටිය කියන ඒ වතු ඉඩමත් ඒකම අමංගංග කෝරළේ පවුල් 15 පදිංචි කරන්න පුළුවන් සර්. සෙංගසාඩි කියන ඉඩම. ඒ ටිකේ වැවිලි අමාත්‍යාංශයෙන් හා වතු සමාගම් වලින් නිදහස් කරගන්න හම්බුනොත් ඒ කටයුතු කරගන්න පුළුවන්. 254 වන්දි ගෙවීමට අපි හඳුනාගන්න 180 ඉන්නේ නේද? ඔව් සර්. ඒතර තව තියෙනවා 74ක්. ඒ 74 නිසා 22ක් අර කලින් සඳහන් කරා වගේ අයිතිය සම්බන්ධ ගැටලු තියෙනවා. සම්බන්ධ ඒක කොහොමද නිරාකරණය වෙන්නේ? ජනාධිපතිතුමනි මම අතිරේක දිස්ත්‍රික් ලේකම් විඩම් ඔය 22 දෙනා අතරින් ප්‍රශ්න තියෙනවා අයිතිය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. එතකොට පූර්ණ හානි ගෙවන්න සුදුසුයි. නමුත් ඒ ඉඩම අයිතිය කලින් අර වෙනත් පාර්ශවයට තියෙන අයිතිය තමයි ගොඩක් ඒවා තියෙන ඔය 20 දෙනා අතර ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ පුද්ගලික ඉඩම වෙනත් පාර්ශවයට අයිති. ඒ හානිය වෙච්ච කෙනාට නෙවෙයි අයිතිය තියෙන්නේ. අපිට චක්‍රලේඛය අනුව හානි මේ අයිතිය සනාථ කරන්නේ නැතුව ඒ ඉඩමට ඒ ඉඩම යාට හිමිද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඔව්. කොයි ක්‍රමයකින් හරි පදිංචි කරවන්න හිමිකමයි. හිමිකම නෑ. අනවසර නෙවෙයි. එයාට හිමිකම් පාන්න බැරි ඉඩමක එයාගේ ගේ තිබිලා ගේ මුළුමනින්ම විනාශයට පත් වෙලා තියෙනවා. අපි කියනවා එයාට හිමිකම් පාය හැකි නිවසක හානි වෙලා තියෙනවා නම් තමයි වන්දි ගෙවන්න පුළුවන් කියලා අපි කියනවා. ඔබෙන් තියෙන ප්‍රශ්නේ. ඒතකොට එයාට මූලික වශයෙන්ම එයාට වන්දි ගෙවීමකට සුදුසුකම් ලබන්නේ නැහැ හිමිකම නැති නිසා. හැබැයි ඡන්ද හිමි නාම ලේඛනයෙන් බැරිද? ගේ හිමිකම තහවුරු කරගන්න බැරිද? එතන එක ගැටලුවක් මතුවේ. දැන් අපි උදාහරණයක් අර ප්‍රාශිලේකන්තුමාලා කිව්වා වගේ දැන් අයියට අයිතිය තියෙන ගේ හා ඉඩමක මල්ලි පදිංචිලා හිටිය කියලා හිතුවොත් ඒ අයියා කැමති වෙන්නේ නැහැ මල්ලිට නැවත ගයක් හදාගන්න වන්දි ගන්න. එයා කියන්නේ ගේ ඉඩමයි මගේ මම තමයි මල්ලිට දීලා හිටියේ. ඒ වන්දි අර ඒ වගේ සමහර ප්‍රායෝගික ගැටලුත් වෙනවා. ඒ කියන්නේ වන්දි මුදල් සම්බන්ධව මොකද අර මුදලත් ටිකක් ලොකු ප්‍රමාණයක් හින්දා ඒක අර වෙනත් පාර්ශ්වයකට දෙන්න කැමති නෑ. එයා හදපු ගේනේ කැඩුණු කියන තර්කත් ඉදිරිපත් කරනවා. එතනදී ජනාධිපතිතුමට යෝජනා කරන්න කැමති දැන් හානි වෙච්ච ගෙදර හිටපු කෙනා තමයි අගතියටපත් වෙලා ඉන්නේ. එතකොට එයාට වෙනත් කිසිම තැනක ඉඩමක් හෝ ගයක් නැහැ. ඒතර ඒ හින්දා එයාගේ හානියෙන් වෙච්ච අගතියට සහනයක් විදිහට අයිතිය නොසලකා එයාව එම ස්ථානෙම හදන්න නැතුව වෙනත් විකල්ප අවස්ථාව දීලා දෙන්න සුදුසුයි කියන ඒ කොන්දේසි ටික ඇතුළත් කරලා චක්‍රලේඛය වෙනස් කරන්න ඒක අපි ඒක කරමුනේ. ඒක අපි අලුතෙන් එවන්න ඕනේ නැත්තම් පැටලිල්ලක් තියෙනවනේ. තාම කල්පනා කර කර ඉන්න ඇති ඉන්නවා සර් 28ක්. 28ක් ඉන්නවා නේද? මොකද්ද ගන්න අර
තීන්දුව හතරක් තියෙනවා නේද? හතරේ මොන තීන්දුවද එන්නේ කියන එක ගැන කල්පනා කරන අය. ඒගොල්ලන්ට අවසන් දිනයක් දෙන්න ඕන. මෙන්න මේ දිනේට පෙර ඕගොල්ලෝ කැමති යෝජනාව ඉදිරිපත් කරන්න කියලා දිනයක්. ඒක තමයි සර්. නැත්තම් අපිට යන්න බැහැනේ නේ. කියන්නේ කවදා වෙනකන්ද කියන ඒගොල්ලෝ ඔව් අපි කියනවා ඕගොල්ලෝ දෙන්න නිකන් ලබන ජුනි 15 වගේ දිනයක් දාලා නේද? ජුනි 15 වෙනිදාට පෙර ඕගොල්ලෝ කුමන මේ අපි හදලා තියෙන යෝජනාවෙන් කුමන යෝජනාවකටද කැමැත්ත ප්‍රකාශ කරන්නනේ. නැත්නම් ඇදිය දිනවන්නේ නේ. ඔව් ඒක තමයි සර්. අපි ඒක කරමු. ජුනි 15 ඒකට උනන්දුවක් නැති විදිහට අයින් කරලා කටයුතු කරනවා. ඔව්. මේ අධි අවදානම් කලාපොළවෙන 1513 එතනමනේ. කුලියට ගිහිල්ලා ඉන්නවා පිරිසක්. තවත් පිරිසක් ඒ තැන්වලම ඉන්නවා තාමත්. ඒකට දැන් ආයෙ වර්ෂාව වෙනවා ප්‍රශ්න ආයෙ පැන නගින වෙන්නේ සික්මනින් මේගොල්ලන්ට. ඔව් ජනාධිපති. අපි විසඳුම හොයලා දෙන්න ඕනේ. ඒක අර ඒගොල්ලෝ ටික දවසක් යනකොට එතන ඉන්න කැමැත්ත ප්‍රකාශ කරනවද? දිට්ටුවක් උනාට වෙනකොට පොඩි බිය ගැන්වීමක් ඇති ගැන්වීමක් තිබුණා. ඒ නිසා හැම කෙනාම ඉල්ලීම තිබුණා අපි මෙතන යන්න ඕන කියලා. හැබැයි දැන් ආයෙ කාලයක් කරනකොට පොඩි සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා දැන් එතනම ඉදීම වඩාත් යෝග්‍ය වගේ හැඟීමක් එනවද ඒගොල්ලන්ට? අපි හැබැයි අපි ඉන්න ඕන තීරණයක ඉවත් කරනවා. ඉවත් කරන්න එකගතාවෙ ඉන්න ඕන. ඉවත් කරන්න එකඟ නැත්නම් ඒගොල්ලෝ ආයෙ කිසිදු ආපදාවකදී අපේ පැත්තෙන් සහායක් ලබා දෙන්න එපා. අපි තීරණයක් ගන්න ඕන. එතනට තීරණයක් ගන්න ඒගොල්ලෝ අයින් වෙන්න ඕන කියලා තීරණය ගන්න. හැබැයි තීරණය ගන්නවා වගේම අපි ඒගොල්ලන්ට අයින් වෙන්න අවශ්‍ය වෙන පහසුකම් ටික අපි හදලා දෙන්න ඕන. ඔකට තියෙන්නේ නේද? ඒගොල්ලෝ අයින් වෙන තීරණය ගත්තාම අපි ඒගොල්ලන්ට අයින් වෙන්න මුදල දෙන්න සමත් නැත්නම් මෙයාගේ යක් අය නැත්නම් අපි ඉඩමක් හොයාගෙන නැත්නම් ප්‍රශ්න පැන නගිනවනේ. අපි ඉන්නේ නම් නැවත එතන පදිංචි වෙන්න බෑ. මේ වටේදී මේ මේ දිට්ටුව වලට අහුණු අධි අවදානම් කලාපවල පදිංචි සියලු පවුල් ඉවත් කළ යුතුයි. ඒක නීතිමය ලෙසම කරන්න ඕන. ඒකට මොකක්ද අවශ්‍ය වෙන නීතිය? අපිට අත්‍යවශ්‍ය කොමසාරිස්තුමාලා අපි දිට්ටුවක් උනාට ආදාළ බලපදේශවල අධි අවදානම් කියලා හඳුනාගත් උපදේශවල පදිංචියෙන් බැහැර වී යුතුයි කියලා නියෝගයක් අපි යවන්න. ඒගොල්ලෝ යන්න ඕනනේ. සර් යද්දකේම කලිනුත් තියනවානේ 2012 toy විදියම ප්‍රකාශ කරපයි ගියේ නැතුව හිටියනේ. ආය අහුණානේ. එනිසා අපි ඒක කරමු. නේ. නිවාස කුලී දීමනාව සර් අපේ 1139ක් ඉල්ලුම් කළා. ඒකෙන් 1031කට ගෙවලා තියෙනවා. එතකොට අපිට ප්‍රගතිය එතන තියෙනවා 90%ක්. ඒකම මේ සතිය තුල සර් තව 97ක් ගෙවන්න පුළුවන්. ඒකත් ගෙවුවොත් සර් 99ක් වෙනවා නිවාස කුලී ගෙවීම ප්‍රගතිය.